අද අපි බලමු මේ අපි එදිනෙදා ජීවිතයේ කරන ක්‍රියාවන් කොහොමද විස්තර කරන්න කියලා නැත්නම් ඉංග්‍රීසි වලින් කොහොමද කියන්නේ කියලා බලමු. එහෙනම් මේ මම උදේ 6ට නැගිටිනවා. I get up at 6 o'clock in the morning. I get up at 6 o'clock in the morning. මම මූණ හොදනවා. I wash my face. I wash my face. මම කේක් කනවා. I eat cake. එතකොට මම වැඩට යනවා. I go to work. මේ වගේ දේවල් අපිට තාම සරලව කියන්න පුළුවන්. I මම යොදා ගන්නවා ඒකම ක්‍රියාව යොදා ගන්නවා. ක්‍රියාව simple form එකෙන් අපි යොදා ගන්නවා. එතකොට මම සංගීතයට ඇහුම්කන් දෙනවා. How to say? So how can we say that? මම සංගීතයට ඇහුම්කන් දෙනවා. I listen to music. I listen to music. එතකොට කොහොමද කියන්නේ මේ අපි මේ කරන ක්‍රියාවන් කරන්නේ නැහැ කියලා. ඒ කියන්නේ මම උදේ 6ට නැගිටින්නේ නැහැ කියලා කියන්නේ කොහොමද? I don't get up at 6 o'clock in the morning. I don't get up at 6 o'clock in the morning. එතකොට මම මේ සංගීතයට ඇහුම්කන් දෙන්නේ නැහැ. I don't listen to music. I don't listen to music. එතකොට මම වැඩට යන්නේ නැහැ. I don't go to work. I don't go to work. මම ක්‍රිකට් සෙල්ලම් කරන්නේ නැහැ. I don't play cricket. ඉතින් අද මම ඔයගොල්ලොත් එක්ක සාකච්ඡා කළ මේ ෂෝට් වීඩියෝ එකෙන් කොහොමද අපි එදිනෙදා ජීවිතේ කරන සහ නොකරන දේවල් ඉංග්‍රීසි වලින් කියන්න කියලා. Right. I hope you could learn something from this short video. Keep in touch.